විස්සට 220ක් ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ එක්වන්නේ අපූර්ව සංගීත සන්දහාවක් සමගයි රංගිර ශ්‍රී ලංකා රූපවාහිනිය මෙවර ලැබුවා වූ අලුත් අවුරුද්ද අර්ථවත් කිරීමට රසවත් කිරීමට මේ සැන්දෑව බොහොම සෞන්දර්යාත්මකව ගත කරන්නට කල්පනා කරා ඔබත් එක්කම. අපි හැම වසරකම හැම අවුරුද්දකම ඔබේ නිවහනට මේ විදිහට එනවා. නිවහනට එනවා වගේම අද අපි ඉන්නේ ඉසව්වේ. අපි අද ඉන්නේ මල්සිරිපුර සෝභාලංකා නිවාඩු නිකේතනයේ ඒ හෝටල් පරිශ්‍රයේ අපි ඉන්නේ. ඉතින් මෙතනට තවත් පිරිසක් සජීවීව අපිව නැරඹීමට පැමිණ තිබෙනවා. ඒ අයට වගේම රංගිර ශ්‍රී ලංකා රූපවාහිනිය නරඹන ඔබටත් අපි නැවත වතාවක් ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලැබපු අවුරුද්ද අපිට වාසනාව සතුට සැනසීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දේ සිරියාව හැම තැනම මේ සිරියාවත් එක්කම ඔබේ මුහුණේ තියෙන සිරියාව අපට පේනවා. ඉතින් අපි සූදානම් අද දවසේ වීණා රසෝගය මේ සන්ධ්‍යාවේ ඔබට සමීප කරන්නට රංගිර ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ මේ විදිහට මාත් එක්ක හැම අවුරුද්දකම මේ රසෝගේ ගමන් සගය මගේ සහෘද මාධ්‍යවේදියා සෑම් ඉන්නවා මාත් එක්ක. අයිබෝන් සෑම්. අයිබෝන් ගමගේ. ඒ වගේම ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෝභාලංකායකට ආපුවාම මේ අහල පහල තියෙන ගහකොළ ඒ වගේම දකින්න ලැබෙන සතාසී පවා අවුරුද්දට සූදානම් වෙලා ලෑස්ති වෙලා ඉන්නවා කියලා අපට පේනවා. හරියට ගීතයක් වගේ. ඉතින් ඒක නිසා ගමගේ සහෘදයා කීවා වගේ හැමදාමත් අපි සංගීතය අරගෙන තමයි ඔබ හමුවට එන්නේ අවුරුද්ද බෙදා හදා ගන්න. අදත් අපි එසේම සංගීතය අරගෙන ඇවිත් සිටිනවා. අපිට මේ හෙලේ මංගල්‍යයත් එක්කම සෑම් මේ කලාවට තියෙනවා ලොකු නෑකමක්. අපේ හදවතේ භාෂාව අපේ ආත්මයේ ප්‍රකාශනය තමයි කලාව කියන්නේ. ඒ නිසා මේ වාගේ වසන්ත සැනකෙලියක් අභියස හෙළයන්ගේ පුරුද්ද තමයි ආපසු අපේ ඉතිහාසයට ගිහිල්ලා ඒ සංගීතයේ තිබුණු රස භාවයන් ආපසු රැගෙන එක. විශේෂයෙන් රංගිර ශ්‍රී ලංකා රූපවාහිනියේ බලාපොරොත්තුව අරමුණු පරමාර්ථත් එයයි සෑම් ස්වභාවිත ගීතය යලි සමාජගත කිරීම නව ආකාරයකින්. ඔව්. ස්වභාවිත ගීතය භාවිතයට සුදුසු ගීතය අපි අරගෙන එනවා මේ රසෝගයෙන් වීණා රසෝගයෙන්. අපි ආරාධනා කරනවා අවුරුදු ආපු සිරියාව ගයන්නට වීණා සංගීත කණ්ඩායමට පළමු ගීතයේ හැටියට අපි රසවත් හැන්දෑවට ඔබට බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් අප සමග වාඩි වෙන්නට මේ විදිහට ඇරයුම් කරනවා. අවුරුදු ඇවිල්ලා අපි අහලා බලමු මේ අපූර්ව ගීතය. පළමු ගීතය.
රස සම්පත කිරියෙන් ඉතිරේවා ඉරබදු මල්ලිති අතුවක සැනහේ කාගෙත් සිත් තුල සම්පත හිනෙහි අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා ගත් මාසේ මංගල්ලේ ආවා ඉරබදු මල්ලිති අතුවක සැනහේ කාගෙත් සිත් තුල සම්පත හිනෙහි සෑම් මේකෙදි තා වැදගත් කාරණයක් මට හැඟෙනවා. දැන් මේ